අයිබෝවන් කියලා පිළිගන්නවා පාදස් කුකින් YouTube නාලිකාවට. අද අපි ඔබට රසබරස අලුත්ම රෙසිපියක් ගේන්නේ අලු කෙහෙල් තෙම්පරාදුව. වෙනස් පරසයක් අලුත් පරසයක් ඔබට අපි අද ගෙනෙනවා. සූදානම් අපි අලුත් රෙසිපි එකේ අලුත් ව්‍යංජන හදාගන්න අවශ්‍ය කලපනා ටික අලු කෙහෙල් ග්‍රෑම් 750ක් ගන්නවා අපි මේකට. ඒ වගේම අබ කහ කුඩු ඒ වගේම එකතු කරනවා අපි මේකට උම්බල කඩ එකතු කරනවා. ඒ වගේම වියලි මිරිස් කරල් අපි ගන්නවා මේ තෙම්පරාදු සඳහා. බීලූණු ඒ වගේම කෑලි මිරිස් සහ ලුණු කුඩු එකතු කරනවා. ඊට අමතරව සුදු ලුණු අපි මේකට තුන පහ සහ කුරුදු පුතු ඒ වගේම කරපිංචා රම්ප එකතු කරන්නේ නැහැ. මුලින්ම අපි මේකේ නැටි ටික සහ අග කොටස් කපා ගන්නවා. කපාගෙන අපි සූදානම් මේක බාබකියු ක්‍රමයට මස් මාළු පුච්චන ක්‍රමයට අඟුරු ලිපේ පුච්චලා සකස් කරගන්න. එතකොට තමයි මේකේ රස එන්නේ. විශේෂ රසක් එන්නේ මේක. එතකොට අලු කෙහෙල් කියලා හොයන්න බැරි තරම් රසයක්, ප්‍රිය බනාප රසයක්, ප්‍රිය ජනක රසයක් එනවා මේකෙන්. බලමු අපි මේ සකස් කරගන්න විදිය මේකට. අපි මේකට මිරිස් තුන පහ, කරපිංචා, ඒ වගේම කුරුඳු පොතු ආදී එකතු කරන්නේ නැත්තේ මේකේ ඒ වෙනස්ම රසය ගන්න. හදලා බලන්න. ඇත්තටම අලු කෙහෙල් කියලා හොයන්න බෑ. ඒ තරම් රසයි. සූදානම් අපි මේක මස් මාළු පුච්චන ක්‍රමයට බාබකියු තැටිය තියලා පුලුස්සා ගන්න. උඩින් ඇතුළත තැම්බෙන තුරු විශේෂයෙන්ම කියන්න ඕනේ මේක නිතරම සැරෙන් සැරේ මේක තියලා මේ අත අර මස් මාළු ක්‍රමයටම මේ අත පෙරලන්න ඕනේ. සාමාන්‍ය පොත්ත කළු වෙලා තැම්බේගෙන එන ගානට ආවට පස්සේ අපි මේක බා ගන්නවා ලිපෙන්. මතක් කරනවා පාදස් කුකින් YouTube මාලිකාව තාමත් ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න නාලිකාව. ඒ වගේම share කරන්න, like කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඔබට අලුත්ම රෙසිපි සහ අලුත්ම කෑම වට්ටෝරු ඒ වගේම Sunday breakfast එක ගෙනෙනවා. අපි අවශ්‍ය කලබල ටික සකස් කර ගන්නවා. ලුණු ඒ වගේම සුදු ලුණු තල්ලලා අපි මේකට අවශ්‍ය දේවල් ටික සකස් කර ගන්නවා. වියලි මිරිස් කරල් පොඩි කුඩා කැබලි වල කපා ගන්න ඕනේ. කපාගෙන තමයි අපි මේක මේව කරන්නේ. හොඳට තැම්බිලා තියෙන දැන් ලිපේ අඟුරු උඩ පිච්චිලා අලු කෙසෙල් ටික බාලා ස්ටික් කූඩ් ටික අයින් කරලා අපි මේකේ දාර දිගේ පිහියෙන් කැපුම් පාරවල් දානවා. පොත්තට විතරක් කැපුම් පාර වදින විදියට. ඊට පස්සේ මේක හිතාම පහසුවෙන් ගැලවෙනවා. දුණු කෙහෙල් ගෙඩියක් ගැලවෙනවා වගේ හිතාම පහසුවෙන් ගැලවෙනවා. අපි මේක මේ විදියට සකස් කරගෙන සූදානම් අවශ්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න. ඔබට පහසු කුඩා කෑලි කැපුවම පස්සේ තමයි මේක ගොඩක්ම රස එන්නේ. අපි සාමාන්‍ය කෑලි කපා ගන්නවා. අපි මේ සෑම කෑම වට්ටෝරුවක්ම මීට පෙර හදපුවා. විශේෂයෙන්ම අපේ පරම්පරාවෙන් එනවා අපේ අත්තම්මගෙන් ඉගෙන ගත්ත දේවල්. ඒ වගේම අපි අත්හදා බල ඉගෙන ගත්ත දේවල් තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ. පුංචි කෑල්ලු කපා ගත්ත අලු කෙහෙල් ටික අපි සූදානම් තෙම්පරාදු සඳහා ගෙන යන්න. විශේෂයෙන්ම මේකට අපි විශේෂ දෙයක් විදිහට එකතු කරන උඹල කඩ විතරයි. පොල් තෙල්, පිරිසුදු පොල් තෙල් තේ හැඳි 5ක් විතර එකතු කරනවා. අබ තේ හැන්දක් විතර එකතු කරනවා. ඊට පස්සේ අබ ටික කර වුණාට පස්සේ සුදු ලුණු ටික එකතු කරනවා. සුදු ලුණු ටික රන්නවට පැහැ ගෑගෙන එනකොට බීලි ලුණු ටික එකතු කරනවා. ඒකට අපි එකතු කරනවා ඊට පස්සේ උම්බල කඩ ටික. අපි මේකට ගන්නවා උම්බල කඩ ග්‍රෑම් 20ක් විතර ගන්නවා. එතකොට තමයි මේකේ රස එන්නේ. උම්බල කඩ කුඩු ග්‍රෑම් 20ක් විතර ගන්නවා. උම්බල කඩ ටික තැම්බෙනකොට අපි එකතු කරන මේකට කෑලි මිරිස් කරල් කඩපු කෑලි ටික. ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරනවා මේකට. කහ අපි එකතු කරනවා මේකට පහේ වර්ගයකට අපි එකතු කරන්නේ කහ විතරයි මේකට. කහ මේස හැඳි භාගයක් විතර එකතු කරනවා. කෑලි මිරිස් මේස හැඳි 2ක් විතර අපි එකතු කරනවා මේකට. රස අනුව ඔබට ඒක වෙනස් කර ගන්න පුළුවන්. ඒ වගේම ලුණු කුඩු අපි එකතු කරනවා මේකට මේස හැන්දක්. හොඳට කවලම් කර ගන්නවා. තැම්බුරුණාට පස්සේ අපි එකතු කරනවා අලු කෙහෙල් ටික මේකට. මේක අලුත්ම රසයක් එන හොඳ පෙනුමක් එන ආහාරයක්. අල තෙම්පරාදු කරාට වඩා රසට මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. ඊට වඩා රසට මේක එනවා. අලු කෙහෙල් කියලා හිතන්න හොඳ පිපරම් රසයක් කරා. මේක තු කරන්නේ රෙඩ් සෝස් එක අපි රෙඩ් චිලි රෝස් එක අපි මේක ගෙදර හදපු සෝස් එකක්. අපි ඉදිරියේදී මේකේ රෙසිපි එක අපි ඔබට ගෙනෙනවා. හොඳින් කවලම් කර ගන්නවා. දැන් හරි සුවඳක් සහ
හොඳ රස පාටක් තියෙනවා මේකේ. දැන් කෙසෙල් කියලා හොයන්න අමාරු මට්ටමටම හොඳ පෙනුමක් ඇවිල්ලා තියෙනවා මේකට. අපි සූදානම් අද දිනේදී කෑම රස බලන්න අපි පාදස් කුකින් ෆැමිලි එකේ දෝනි සහ පුතා කෑම අපි ලැහැස්ති කරලා තියෙන දෙන්නට දෙනවා. දෝනි තමයි අද කෑම එකේ රසය ගැන කියන්නේ. ඉතින් ස්තුතියි පිට එක්ක එකතු වුණාට. හැමදාම අපේ වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබට සුබ දවසක්. අපි දෝනිගෙන් අහලා බලමු කෑම එකේ රස කොහොමද කියලා. එහෙමනම් ඔබට සුබ දවසක් වේවා. දෝනි කැමරා හයිද? ඇයි? මම යනවානේ. තාත්ති පහයන්නේ. ඔයා කැමරා නැහැ කියනවනේ. නෑ ඔයාලා සදා බලන්න පට්ට රහයි.